මේ වගේ සෙල්ලම් බඩු පෙට්ටියක ඇතුළේ උනත් ණයක් ඉන්න පුළුවන් කියලා තමයි ඔයාලා මම දැනුවත් කරන්නේ. මොකද සාමාන්‍යයෙන් ගොඩක් ගෙවල් වල මේ සෙල්ලම් බඩු එළිය තමයි තියලා තියෙන්නේ. මේ ණයට ඇවිල්ලා, ඒ කියන්නේ ගොදුරක් පස්සේ තමයි සත්තු ඉන්නේ. ගොදුරක් පස්සේ ගෙම්බේ මීයක් පස්සේ ඇවිල්ලා මේ වගේ තැනක හොඳින් එයාට ඉන්න පුළුවන්. මේ ඔයාලා දැනුවත් කිරීමේ වීඩියෝ එකක් කරන්නේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා තමයි ඔයාලට මේ දැනුවත් කරන්නේ. ඉතින් අපි බලමු මේක ඇතුලේ කවුද ඉන්නේ කියලා. සාමාන්‍ය මේ පොඩි දරුවන්ගේ සෙල්ලම් බඩු තියෙන සෙල්ලම් පෙට්ටියක්. ඉතින් මම අයින් කරලා පෙන්නන්නම්. බලන්න බැලු බැලමට කිසිම ප්‍රශ්නයක් නැහැ, හොඳටම තියෙනවා. මම අතින් අයින් කරනවා. බලන්න ඉතින් මේ වගේ තැනක සතෙක් ඉඳී කියලා සාමාන්‍යයෙන් කෙනෙක්ට කිසිම අදහසක් එන්නේ නැහැ. ඉතින් පොඩි ළමයි කැහෙල එකපාරට මේ සෙල්ලම් බඩු ගන්න ගියොත් දර්ශනයක් වෙන්න පුළුවන් අපි නොදැන ඉඳියොත්. ඒක නිසා තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. මේ වගේ දේවල් වෙන්න පුළුවන් හින්දා. අන්න බලන්න ඇතුළේ ඉන්නේ කවුද කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ නැහැ මේ වගේ ණයක් ඉඳී කියලා සෙල්ලම් බඩු කූඩේ ඇතුළේ. ඔන්න බලන්න. ඉතින් එවන්ත නාගයෙක් මේක ඇතුළේ. ඉතින් හිතන්නේ නැහැ නේද මේ වගේ සතෙක්ට මේ ඇතුළේ ඉන්න පුළුවන් කියලා. බලන්න එයා ඉඳපු හැටි. ඉතින් මේ දැනුවත් කිරීම කරන්නේ ඔයාලගේ සහ දරුවන්ගේ ආරක්ෂාවටයි. ඉතින් මේ වගේ සෙල්ලම් බඩු පෙට්ටි කූඩේ එළිය තියෙනවා නම් පරිස්සමට. මොකද ඔයාලා දන්නේ නැතුව රාත්‍රී කාලේ සතෙක් ඇවිල්ලා මේක ඇතුළේ ඉන්න පුළුවන්. ඉතින් දෙවන්ත නාගයෙක් මේ වීඩියෝ හරහා දැනුවත් වෙලා ඔයාලට පුළුවන් මේ වගේ සෙල්ලම් බඩු දාපු කූඩේ හැම එළිය තියෙනවා නම් කී ඇතුලින් තියලා තියන්න. මොකද දරුවෝ දන්නේ නැහැ යාලා අත දාලා සෙල්ලම් බඩුවක් ගන්න ගියොත් දෂ්ටනයකට ලක් වෙනවා. ඉතින් මේ වගේ සර්පෙකේ දෂ්ටනයක් වුණොත් ඒක මාරාන්තිකයි. දෂ්ට කරන්නත් වෙනවා. ඉතින් මම හිතනවා සියලු දෙනාටම යම් අදහසක් ආව කියලා. මේ වගේ සෙල්ලම් බඩු කූඩේ හැම එළිය තියෙනවා නම් සර්පෙක් ඒව ඇතුලේ රිංගලින් ඉඳී තියෙනවා. නෑ යා එළියට ගත්තාම දැවෙන්තෙක් වෙයි. තේරෙනවනේ. හරිනම් ඊට පස්සේ මේ වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.